ආයිබෝවන් සුබෝදෑසන කියලා හැමෝටම මම අද මගේ පේජ් එක හරහා ඔයගොල්ලන්ට පොඩි වීඩියෝ එකක් අරගෙන ආවේ. මම මාන පාපිසි වල. මම අවුරුදු 10ක පාපිසි වල පේජ් එක හදාගත්තට ළඟදී මම හිතුවා මම එක නෙට් එකේ දැන් හස්බන්ඩ් මාර්ගෙන් එදවට thank you. ඒකේ මම මගේ මහන පාපිසි ෆොටෝස් දාලා ඇති. වීඩියෝ එකක් කරලා නෑ. වීඩියෝ කරන අවස්ථාව තිබුණා. කරගන්න මට කලින් එකක් තිබුණේ ළමයිගේ වැඩයි මට පාපිසි වැඩත් එක්ක. ඒකට මට ටිකටම පාපිසි වැඩක් තියෙනවා. ඒකෙන් මට මේ වෙලාවක් තිබුණේ අද කරන්ට් එක නෑ. ඒ නිසා මට අද පොඩි ටයිම් එකක් හම්බුණා වීඩියෝ එකක් කරන්න. මම අංගාර ඔයගොල්ලන්ට ඒක පාපිසි ටික පෙන්නන්න. මොකද වීඩියෝ එක දික්කොත් ඔයගොල්ලන්ටත් ඒක කම්මැලි මහත් ඒක අපහසුතාවයක් හින්දා. එහෙනම් පොඩි තැනින් පටන් ගත්තාම අපි ඔයගොල්ලෝ හැමෝටම හොඳයිනේ. අපි ෆොටෝ ටික ඉස්සර බලමු. මේකනේ මගේ ඉතිපණේ පොඩි යාළුවෝ ටික. මේ ලස්සන ලස්සන පාටවල් තියෙනවා ඔයගොල්ලන්ට කැමති පාටකින් ගන්න පුළුවන්. අඳුරු පාට ආසයි නම් ආසයට අඳුරු පාට, තද පාට ඕනෑට තද පාට, ඒ වගේ මොන පාටකින් ගන්න පුළුවන්. මේ මගේ 150 යාළුවෝ ටික. ඒ වගේ මේ ඉන්නේ මගේ 200 යාළුවෝ ටික. ඉතින් මෙයාලත් එහෙම ලස්සන ඩිසයින් වල ඔයගොල්ලන්ට ලස්සන පාට වලින් මිලදී ගන්න පුළුවන්. මේ මංගාව ඔයගොල්ලන්ට පෙන්නන ටිකයි. තව තියෙනවා ඔක්කොම දාගන්න බැරි හින්දා ටිකක් මෙතන තියෙන ඔයගොල්ලන්ට පෙන්නන්න. ඊට පස්සේ මේ වගේ ඩිසයින් ඕන මේ වගේ ඩිසයින් මේ වගේම ඕන මේ වගේම මොකටද කැමති එකක් ගන්න පුළුවන්. ඉතින් අපි යමු මේ වගාවට. ලස්සනයිද? ඊට පස්සේ බලන්න මේ පැත්ත. පිටෝ පේපා මේ පැත්තත් බලන්න ඕන. මේකෙන් තමයි කියන්න පුළුවන් පාපිසිරි පොලිසිය නැද්ද කියලා. මෙන්න යාළුවනේ තව ලස්සන යාළුවෙක් ඉන්නේ. මෙයාලත් 17 වෙනිදා මාව දාලා පොස්කොඩ යන්න ඉන්නේ. කට්න පින්කමකට. අද බලාගන්න නිසා. ඊට පස්සේ මේකත් මේ පන්සලකට දාන පාපිස්සක්. මල්ලාසිනේ ඉඳලා එන්නට අපි 8ක් දීලා අර 3ක් පාලා පාපිස්සක්. මේ වගේම නම් මම ගොඩක් මහන්න කැමති නෑ. මොකද මහන්සිය වෙලාව ගොඩක් යන නිසා කට්න පින්කමක් වුණාම බෑ කියන්න බැරි හින්දා මේ ඔරේ මම බාරගත්තා. ඉතින් කෙටි වීඩියෝ එකක් මට පෙන්නුවා මගේ පළවෙනි වීඩියෝ එක අඩුපාඩු ගොඩක් ඇති. සෝරි ඒකට. ඉතින් අඩුපාඩු තියෙනවා මට ඒක කියන්න මම ඒක හදාගන්න පාපිසි වලට කැමති නම් ඕනේ පාපිසි මගේ ඕන නම් මට කමෙන්ට් එකක් ලයික් එකක් දාගෙන යන්න. තව විශේෂ දෙයක් තියෙනවා ගාල්ලාවට කෙනෙක් නම් ඔයාලා මට පුළුවන් පාපිසි දුර ප්‍රමාණය දාලා ළඟට ගෙනත් දෙන්න මොකද මම ගාල්ලේ නිසා. ඉතින් අතට මම ගිහින් ඉන්නම් ආයෙත් දවසක වීඩියෝ එකක් අරන් එන්න මට වඩා හොඳ වීඩියෝ එකක්. මගේ නම්බර එක ඔයගොල්ලන්ට මගේ පේජ් එකට ගිහලා බලා ගන්න පුළුවන් වෙරිෆිකේෂන් එකේ මගේ විස්තර එක දාලා තියෙනවා ෆොටෝස් දාලා තියෙනවා තව ලස්සන ලස්සන පාපිසි ඩිසයින් පාපිසි දාලා තියෙනවා ඒක ඔයගොල්ලෝ කැමැත්ත අකමැත්ත හොඳ නරක අඩුපාඩු තියෙනවා ඔක්කොම මට